හයි කොහොමද යාලට ෆැම්ගෝ ට්‍රැවලින් අපි අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ තවත් ලස්සන ගමනක් එක්කන් යන්න. බලන්න මෙතන ඔයාලා දන්න ආස කරන යාළුවෙක් ඉන්නවද කියලා. අද අපි යන්න හදන්නේ බාල මහල ඕනෑම කෙනෙක් යන්න ආස කරන වගේම ශ්‍රද්ධාව මුල් කරගත් අසිරිමත් ගමනක්. පොළොන්නරුව කියන්නේ ඉතිහාසාත්මක වටිනාකමක් තියෙන උතුරු මැද පළාතට අයත් නගරයක්. ශ්‍රී ලංකාවේ දෙවන රාජධානිය ගොඩනැගුණු නගරය වගේම දර්ශනීය තැන්වලින් මේ නගරය සමන්විත වෙනවා. සෝමාවතී සෑය රාජා මහා නිග්‍රෝධ හිමිතුමාගේ ඉල්ලීමකට අනුව තනලා ඒ රාජා සෝමාදේවියගේ නමින් නම් කළා කියලා තමයි ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ. මේ චෛත්‍යයේ වැදගත් හේතු අතර පළමුවෙන්ම කතා කළ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුවක් ස්ථාපනය වීම ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම දෙවැන්න විදිහට සෑය වටා ගල් පිටියකින් පිටතින් හදපු පරිසරයක් තියෙනවා. ඒ වගේම තෙවැන්න විදිහට සෑය ඍජු හැඩයක් සහ ශුද්ධ ස්තූපයක් වුණත් ගෞරවයට පාත්‍ර වුණු තැනක් විදිහට තමයි සැලකෙන්නේ. මේ චෛත්‍ය ආගමික වටිනාකම ගැන කතා කළොත් ශ්‍රී ලාංකීය බෞද්ධ සියල්ලන්ගෙන්ම වැදගත් පූජනීය ස්ථානයක් වෙනවා. ඊට හේතුව ගෞතම බුදුරදුන්ගේ දළදාවක් මෙහි තැන්පත් වීම සහ විටින් විට කාලීනව චෛත්‍ය තුළින් රැස් වීමත් හේතු වෙනවා. මේ තියෙන්නේ සෝමාවතී චෛත්‍ය රැස්මාලා විහිදීම පිළිබඳ ඒගොල්ලෝ එකතු කරගත්තු ඡායාරූප කීපයක්. සෝමාවතී සෑය පිහිටලා තියෙන්නේ සෝමාවතී ජාතික උද්‍යානය තුළ. හැබැයි ඉතින් ගන්නවත්තුර තත්ත්වවල තියෙන සෝමාවතී සෑය බලන්න යන්න අපහසු වෙනවා. සෝමාවතී සෑය වටා අලංකාර පරිසරයක් වගේම බෞද්ධ සංචාරයට සංවර්ධනය කරලා සෑය ආසන්නයේම භික්ෂුන් වහන්සේලාට සහ සැදැහැවතුන්ට විහාරාගාර වගේම විශ්‍රාම ශාලා පහසුකමත් ගොඩනැගිලා තියෙනවා. මේ ඔයාලට දකින්න තියෙන්නේ සෝමාවතී චෛත්‍යයේ කිට්ටුවම තියෙන පුවරු ලිපි කීපයක් සහ නටපුන් කිහිපයක එකතුවක්. සෝමාවතී චෛත්‍යය නරඹන්න යන ඔයාලට වගේම වැඳ පුදා ගන්න යන ඔයාලටත් පුළුවන් මෙන්න මේ නටබුන් සහ මේ පුවරු ලිපි ගැන මන අවබෝධයක් ලබා ගන්න. මේ ගැන ගවේෂණය කරන්න ඔයාලට හැකියාව තියෙනවා. මේ අපේ පුංචි දූපත ඇතුලේ අපි කොහේ ගියත් අපි හිතන්න ඕනේ අපි යන තැන තියෙන වැදගත්කම සහ වටිනාකම මොකක්ද කියලා පොඩියට හරි හිතන්න ඉගෙන ගන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයාලට ඒකට වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද මෙතනින් මම දෙන්න දැනුම ඔයාලට ඒ තැනට ගිහාම ඔයාලට තව තවත් ඒක වැඩි දියුණු කරගන්න හේතුවක් වෙනවා. මේ චෛත්‍යාවට වනසතුන් ගැවසෙන නිසා විශේෂයෙන්ම අලි විදුලි වැටවල් සවි කරලා තියෙනවා. අපිට අලි යාළුවෙකුත් මුණ ගැහුණා. නමුත් ඔයාලගේ පරිස්සම ගැන ඔයාලා වග බලා ගන්නම ඕන. මෙතන වැදගත් පුදබිමක් නිසා ඔයාලා යනකොට විනීත හා සංවර වෙන්න. ඒ වගේම ඔයාලා අරන් යන දේවල් ඒ විදිහටම ආයෙ අරන් එන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා ළඟ තියෙන කසල නිසි විදිහට බැහැර කරන්නත් අමතක කරන්න එපා. ඒ මොකද අපි වගේම මේ වනසතුනොත් හරි ලස්සනට ජීවත් වෙන්න ඕනේ. අම්මලා දෙන්නගෙම ලොකු ආසාවක් තිබුණා මේ තැනට යන්න. ඉතින් අපි යාළුව එක්කන් ගිය ගමනේ ඔයාලටත් දැනුවත් වෙන්න වගේම ආශාව තියෙන අයට යන්න අදහසක් දෙන්නයි අපි උත්සාහ කළේ. ජීවිතේ ගෙවන හැම මොහොතක්ම ආදරණීය වෙන්න. මතකයන් රැස් කරගන්න. ලස්සන ආදරණීය ජීවිතයක් ඔයාලා හැමෝටම ලැබෙන්න ෆැම්ගෝ අපි ප්‍රාර්ථනා කරනවා. තවත් සුන්දර හමුවකින් එනකල් ගිහින් එන්න.